දේශානි නිහාර සිය ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්න අවධියක තිරයින් ඈතට යනවා. ඒ ගුවන් සේවිකාවක් වීමේ සිහිනය හඹාගෙන. පාරදිගේ ටෙලි නිර්මාණයේ ආඥා විදිහට කාගෙත් ආදරය දිනු ඈ පසුව සිය වෘත්තීය තෝරා ගැනීම නිසා නිතර නිතර දකින්නට ලැබෙන්නේ නැහැ. එය වුණත් ඇය සම්පූර්ණයෙන්ම රංගනයට සමුදුන්නේත් නැහැ. කොහොම නමුත් මේ වෙද්දී දේශානිව නිතර අපේ ඇස ගැටෙනවා. ඒ නිර්මාණවලින් සේම රූපවාහිනී වැඩසටහන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ. සමාජ මාධ්‍ය තුළ දේශානි වඩාත් කතාබහට ලක්වෙන්නේ ජනප්‍රිය නළු ඉසුරු සහ ඇය නිතර දකින්න ලැබෙන නිසාවෙන්. මේත් එක්ක දේශානිට ආදරය කරන කවුරුත් විමසිලිමත් වුණු කාරණාවක් තමයි ඇය ගුවන් සේවිකාවක් ලෙස ආරම්භ කළ වෘත්තීය හැරවුමට මොකද උනේ කියන එක. ඔව් ඇය මේ වෙද්දී ඒ රැකියාවෙන් ඉවත් වෙලා කලාවට මුල්තැන දීලා. දේශානි නම් කියන්නේ ඇය රංගනයද ගුවනද කියන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු බව. ඒ කෙවුණු කාලය තුළ මුහුණ දුන්න දුෂ්කරතා හේතුවෙන් ක්ෂේත්‍ර දෙකම කාර්යබහුල ක්ෂේත්‍ර වන නිසාම දැනුණු දැඩි වෙහෙස අවිවේකී බවත් එක්ක තමන් අසනීප වුණු බවත් දේශානි කියලා තිබුණා. ওই කාරණා නිසාම පොඩි කාලයකට හරි දීර්ඝකාලීනව හරි රැකියාවට සමුදීලා තමන්ගේ ලොකුම ආසාව සහ පළමු හීනය වුණු රංගනයට මුහුණතැන දෙන්න ඇය තීරණයක් කරා. ඇත්තටම මම ගෙදර බල කිරීමට තමයි මේ රැකියාවට යන්නේ. මගේ හීනයක් වුණත් මෙච්චර ඉක්මනට ඒකට යන උවමනාවක් තිබුණේ නැහැ පිට රටකට. අවස්ථාවක් හම්බුන නිසා මාව ඒකට තල්ලු කළා. ඊට පස්සේ මාත් ගියා. මට හරි දුක හිතුණා මං දාලා යන්නේ ගොඩක් හොඳ දේවල් කියලා. මං කොහොම හරි try කරා. ඒකත් කරගෙන යන ගමන් මේ වැඩත් කරගන්න ඕනේ කියලා. මට ඒකට මෙහෙදිත් සහයෝගය හම්බුණා. කොහොම නමුත් ඇත්තටම මම යුද්ධයක් කළේ. සමහර දවස්වල ෆ්ලයිට් කරලා ඇවිල්ලා අනිත් පැත්තට නිදාගන්නෙත් නැතුව ෂූටින් කරලා ආයෙම මම යනවා. ගෙදර අයව හම්බෙන්නෙත් නැහැ. කෙලින්ම එයාපෝට් එකෙන් ෂූටින් වලට යනවා. ආයෙම එහෙ ගිහිල්ලා ෆ්ලයි කරනවා. මට ගොඩක් ඒක වෙහෙසකාරී වුණා. ඒකයි මම පොඩ්ඩක් හිතුවේ නතර කරලා රංගනයට තැනක් දීලා ඊට පස්සේ පොඩ්ඩක් බලනවා කියලා.